Hi, good morning guys. ඉතින් මම හිතුවද උදේම වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. උදේම කිව්වට දැන් වෙලාව 8 විතර වෙලා. මම නැගිටි කොහම හරි 7:00 ඉඳන් 8 වෙනකම් මම මේ අඳට වෙලා අද දවසේ මොනවද කරන්න කියලා ප්ලෑන් කරනවා. ඒක බලමු මොනවද මම කරන්න කියලා. තව එකක් මට හයියෙන් කතා කරන්න බෑ guys. මොකද මම ඉන්නේ බෝඩිමක. එහා කාමරේ වල කට්ටිය ඉන්නවනේ ඇහෙන්න පුළුවන්. ඒ නිසා මට හයියෙන් කතා කරන්න බෑ. මට ලැජ්ජයි. ඒ හින්දා අපි බලමු මම ඉස්සරහට මොනවද කරන්න කියලා. එහෙනම් මම දැනට මූණ හොදගෙන එන්න. මූණ නෙවෙයි මම සමන උදේට ඇඟ හරි හොදලා තමයි එන්නේ. මූණ හොදලා විතර මම ඉන්නේ. මේ ඇඟ හොදලා හරි එහෙම නැත්නම් නානවා. අපි බලමු මම අද මොනවද කරන්න කියලා. ඉතින් ළමයි මම මූණ හොදගෙන ඇඟ හොදගෙන ආවා. ඇවිල්ලා මූණේ ඇඟේ ගාගන්න තියෙන හැම ක්‍රීම් එක මුලාගෙන ඉවර වෙලා දැන් හදන්නේ මම අයියලා ගෙදර යන්න. මොකද මම පොඩියට බිස්නස් එකක් කරනවා. ඒ බිස්නස් එකේ වැඩ ටිකයි ඊට පස්සේ එයා කරන්නේ ෆොරිනර්ස්ලාත් එක්කනේ වැඩ කරන්නේ. ඒ හින්දා එයාගේ ওই එන බුකින් වලට ඒවා චෙක් කරන ඒවා මේල් චෙක් කරන ඒවා වැඩ ටිකක් තියෙන ඉතින් ඒ වැඩ ටික කරන්න මම දැන් යන්න හදන්නේ. එහෙනම් අපි එහෙට ගිහින් හමු වෙමු. එහෙට ගිහිල්ලා හමු වෙමු. ඉතින් යාළුවනේ මම ඔය දැන් වැඩ කරන්න යන්න ගමන් ඉන්නේ. එයාලගේ ගෙදරයි මං ඉන්න බෝඩි මැදට තියෙන සාමාන්‍ය මීටර් 100ක වගේ පොඩි දුරක්. එහෙනම් ඉතින් අවුලක් නැහැ පයින් ඉතින් මම යනවා. කතා කරන්න බෑ ළමයි. මොකද පාරෙන් ඉන්න ලැජ්ජයි මම කතා කරන්නේ. සිතින් කොට ලැජ්ජයි පොවන්න ගලා යන්න ලැජ්ජාවෙන්. මම ඉතින් හම්බෙන්නේ මොකද මට ලැජ්ජියක් තියෙනවා වීඩියෝ කරන්න. ඉතින් ළමයි මම වැඩ කරන තැනට ආවා. වැඩ කරන තැන කියන අයියලාගේද හරිද? මෙතන මේ තාම කැලලක් තියෙන එක මේ අපි ෂොප් එකක් හදන්න හැදුවා. හැබැයි දැන් ෂොප් එකක් නෙවෙයි හදන්නේ. අපේ තීරණය වෙනස් වුණා. අපි බලමු ඉස්සරහට මොකද හදන්න කියලා. ඒකේ වීඩියෝ එක මම වෙනම ගේන්න. මම මෙන්න මෙතන තමයි ඉන්නේ. මම මේ එළියට ඇවිල්ලා වීඩියෝ කරන්න ළමද කරන්ට් එක නැහැ. හරිද? කරන්ට් එක නැති හින්දා මම කළුවට පේනවා. ඒ හින්දා මම රෙසින් වැඩ කරන්නේ වෙනම කාමරයක. මෙහි වෙනම කාමරයක් තියෙනවා මට රෙසින් කරන්න. ඒක මම පස්සේ පෙන්නන්නම්. අපි ඉස්සෙල්ලා මෙතන ඉන්න තැන චුට්ටක් ක්ලීන් කරගන්නවා. හරිද? ක්ලීන් කරගෙන ඉන්නම්. ඊට පස්සේ තමයි වැඩ පටන් ගන්න. දැන් වැඩ තමයි තියෙන්නේ. දැන් ළමයි මම වැඩ මේ තව දැන් කොහොමද ටික වෙලාවක් මේ විදිහට වැඩ කරලා වෙලා බලමු. මේ මම කෑවා කන වෙලාවෙත් ළමයි වීඩියෝ කරන්නේ කොහෙද? ඒ වෙලාවෙත් මේ බුකින් ටිකක් වෙලා ඒ කන ගමන ෆෝන් එක අල්ලගෙන මේ වැඩ ටික කරා. දැන් මේ වැඩ ටික දැන් මම කරන්නේ ඉතුරු වැඩ ටික. හරිද? ඊට පස්සේ අපි හම්බෙමු. අනේ මන්ද යාළුවනේ මම මේ වීඩියෝ එඩිට් කරනකොට තමයි දැක්කේ මම මේ ඔරවගෙන නේද වැඩ කරන්නේ කියලා. මට මේ හිතා ගන්න බෑ මොකද කියලා. මේ ඔරවගෙන වැඩ කරන සාමාන්‍ය නෝමල් මෝඩ් එක වෙන්න තමයි නේද? මම දැන් හදන්නේ මම මේ දවස්වල පොතක් මේ දවස්වල කියන්නේ මම දැන් ගොඩාක් කාලයකට කලින් මේ පොතක් කියවන ගත මට ඒක ඉවර කරගන්න බැරි වුණා. මොකද මේ ඒක ටිකක් මට මේ තියෙන කරුණු බර වැඩි වගේ. බුද්ධ ආගම ගැන පොතක් මම දැන් හදන්නේ ඒකෙන් පිටු 10ක් හරි අද දවසේ ඉවර කරගන්න. දැන් මම මේ පොත කියවන්න හදන්නේ. අද දැන් මේ පොත කියවලා ඉවර වෙලා මම බෝඩි එකට යනවා. මොකද මම මේ දවසේ කියන හවස 6-7 විතර වෙනවා මෙහෙ යන්නේ. ඒ හින්දා මම හිතුවා අද මේ ටයිම් එකක් ඕන මට. මොකද මම මේ දවස් ටිකේම කිසිම මොනවම බ්ලොක්වත් කරේ නැහැ. හේනවා. ඒක හොද ගන්න ගොනා වගේ. මම හිතුවා අද ස්ක්‍රබ් එකක් මොනවා හරි කරන්න. අපි බෝඩ් එකට ගිහලා බලමු ඒකත්. දැන් මම මේ පොත කියවනවා. තමයි පිටු 62යි කියවලා තියෙන්නේ මම. මේකේ පිටු තියෙනවා බර ගාන 200 ගානක් තියෙනවා. මම දන්න 60යි කියවලා තියෙන්නේ. පේනවනේ මම පොත් කියවීමේ හොඳ ගමන්. මම පොත් කියවන්න ආසයි. මේක ටිකක් විතර මේ බර වැඩි ඔලුවට. ඒකේ මේක ටිකක් මට මේ බෝරේ. සාමාන්‍යයෙන් මේකත් ඉවර කරගන්න ඕන නිසා
කියවනවාද මම කොහොම හරි. ඉතින් මම අද හිතන් හිටියේ ස්ක්‍රබ් බනම කරලා එහෙම ඉන්නනේ. හැබැයි ඔන්න අද පොඩි වැඩ වගේක් කරුණා. මේ අයියා කතා කරා මේ ටවුන් එකට ගිහින් ඉන්නේ. යාගේ මොකද්ද මොකද කම්පියුටර් හුටපටයක් කරේ මොකක් හරි සීන් එක. ඉතින් දැන් මම හදන්නේ මේ ලෑස්ති වල ඉන්නේ ටවුන් එකට යන්න. අපි එහෙනම් යන ගම හම්බෙමු. බයි බයි. අපි යනවා guys. ඒක ගහන්න යන්න. අද කරන්ට් එක කීයට ඉක්කන්න. කරන්ට් එක නැතුව ජීවත් වෙන්න බෑ වගේ නේ. කරන්ට් එක නැතුව ජීවත් වෙන්න බෑ වගේ. ඉතින් ළමයි ඔය තියෙන්නේ ගුලාබ් ජාම්. අපි දෙන්නත් ඔය දෙවෙනි පාර තමයි try කරේ. පළවෙනි පාර කාලා ඇත්තටම රස හින්දා ඔය දෙවෙනි පාරත් ඉතින් යන ගමන් කෑවා. මාර රසයි ඕක. ඕක මං හිතන්නේ මුස්ලිම් යාළුවන්ගේ කෑමක් ඔක. गुलाब जामुन तो गुलाब गुलाबी आले ना मैं पेट गल्लන්න අපේ හත් ගල්ලන්න අපේ එයාගේ වැඩවලට කලින් ගියා මගේ වැඩවලට. ඉතින් මගේ ෆෝන් එකේ බෑක් කවර් එක හොඳටම සවුත් වෙලා තිබ්බේ. මොකද මම රෙසින් කරන නිසා හැම වෙලේම ෆෝන් එකේ රෙසින් ගෑනවා. ඒ නිසා මුලින්ම ගියා බෑක් කවර් එකක් ගන්න. අපි යනවා ළමයි පොතක් ගන්න. මම ගොඩාක් දවස් ඉඳන් ආසාවෙන්ම හිටිය පොත් දෙක ගත්ත ගයිස්. මම එදා කොහම හරි මම නෙවෙයි ඇත්තටම එයා තමයි මට අරන් දුන්නේ. මට ඕනේ මේක නම් මම දන්නවා හරි ආසයි මේ පොත් දෙකට. මේ මම එදා දවසේ මට හොඳම يعني හිතට සතුටම දෙන දේ තමයි ඔන්න ඔය පොත් දෙක. එදා මට කොච්චර මොන දේවල් ගත්තත් මට හිත ඒකට වැඩිය මේක තමයි සතුටම දේ. ඊට පස්සේ ඉතින් පොඩියට shopping පාරකුත් දාලා ගෙදර ගියා. කොහොම හරි ඉතුරු ටික මට වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද ළමයි මගේ ෆෝන් එකේ බැටරි බැස්සා. ඔන්න ඔතෙන්ට විතරයි වීඩියෝ උනේ. ඊට පස්සේ අපි ගෙදර ගියා.